මගේ හાર્ට් එක ජියෝග්‍රෑම් කරා වගේ 100%ක්ම මට හાર્ට් එක ලියලා පෙන්නුවා. අනේ මට හිතා ගන්න බෑ. මොනා වෙදමාට මොනා කියන්නේ කියලා දෙයියෙක් වාගේ මට ඇඬුණා ඇත්තට මේ වෙලාවේ මට. ඒ නම තුවාන් ඉම්රහන් මං ආවේ වත්තල උණුපිටිය වත්තලෙන් ඉඳන්. 2023 මට ආවා හුස්ම ගන්න බෑ. රැයට ඉඳ යන්න අර කාපු ටික ඔක්කොම නිකන් පපු ඉර වෙලා වගේ ඉట్లా තියෙනවා. ඉස්පිතාලට යනවා ඉස්පිතාලේ දවසක් නැවතිලා ඉන්නවා. ඒගොල්ලන් කියනවා නෑ වට ගෑස්ට්‍රික් සයිස්. ඒක තමයි තියෙන්නේ. පැන්ඩෝල් දෙකක් දීලා බොන්න ඒක හරියයි කියලා. ඊට පස්සේ ආයෙත් තුන්සරක් ගියා ඉස්පිතාලට. හරියේ නෑ. ඊට පස්සේ එක්සර්සයිස් එකක් ගත්තා. ඒකේ පළවෙනි දට පොඩ්ඩක් ඉමින් දීුවා ෆෙස්ට් එකට. ඊට පස්සේ ආයෙත් පොඩ්ඩක් වැඩි කර වේගය දෙකට විතර දැම්මා. ඒකෙත් මට අවුලක් නෑ. තුන්වෙනි පොඩ්ඩක් වැඩි කරා. පොඩ්ඩක් අයියෙන් දුවනකොට මන්ට පොඩ්ඩක් හතිය ආවා. ඒතකොට ඒගොල්ලන් ස්කෑන් ඔක්කොම ඇට්නවා මගේ යන පොතක් මෙච්චර ලොකු පොතක් ආවා. ඊට පස්සේ කිව්වා මේකේ වගේ හાર્ට් එක බ්ලොක් එකක් තියෙනවා. ඒකේ මේ එන්ජියෝග්‍රෑම් කරලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මා ඉස්පිතාලෙට මම ලියලා දුන්නා මට. ඔපරේෂන් දවසේ මාව දැන් ඇඳේ දාලා මම පේන ලොකු ස්ක්‍රීන් එකක් දාලා බලන් ඉන්නවා මම එන්ජියෝග්‍රෑම් කරන එක. මගේ මෙතනින් දාලා මෙතනින් ආට් එකට ඇවිල්ලා අර ඩස්ට් එක වාගේ මේ විසිලා යනවා. බලන් ඉන්නකොට මාව අන්තිම මොහොතේ වාගේ මට එහෙම සිහිය නැති ගියා. විනාඩි ගානේ පස්සේ මාව ෂොක් එක ගාලා තමයි සිහිය අර ගත්තේ. ගත්ත ගමන් මට ඊට පස්සේ සිහිය ගත්තම මගේ හાર્ට් එක ඩබල් වෙලා බෙඩ කරන්න මම ඇඟ ඔක්කොම වැවුලා ඉන්න බැර ගියා. ඊට පස්සේ මම ඩොක්ටර් කියනවා ඩොක්ටර් මට ඉන්න බෑ ඇයි කියලා. ඒතකොට ඩොක්ටර් කිව්වා ඔයයි දැන් තමයි එන්ජිම රීස්ටාර්ට් කරේ කියලා. එන්ජිම නැවතිලා හાર્ට් එක නැවතිලා දැන් තමයි ආයෙත් ඔයාලට ෂොක් එක ගාලා ගත්තේ කියලා. බය වෙන්න එපා හරියයි කියලා. බ්ලොක්ස් තිබුණා මේන් බ්ලොක්ස් තිබුණා 3ක්. ඒ අමතරව පොඩි බ්ලොක්ස් යටින් ගොඩක් තිබුණා. 3 අතර 6ක් විතර තිබුණා බ්ලොක්ස්. මේන් බ්ලොක් එකේ 3ක් තිබුණා. 95යි 89යි අනේ ඒ වගේ පර්සන්ටේජ් එක. පොඩි ඒවා යට තිබුණා යට තව පොඩි නාරක් යට වෙලා තිබුණා ඒක තිබුණා 90 ගණන්. ඊට පස්සේ මගේ යාළුවෙක් කතා කරලා ගියා ඉම්රාන් මේම එකක් තියෙනවා. ඔය යන්න මගේ මැෂිනත් සුව කරා වෙදමාතයා. මම ඔයාලට ඩීටේල්ස් එක එවන්න මට WhatsApp කරා නුවරේ ඉඳන්. මට ඒ දවස්ම ඊට පස්සේ මම ටක් ගාලා කෝල් එකක් අරන් එපොමෙන්ට් එක දාගත්තා. එපොමෙන්ට් දාගත්ත ගමන් ඊට පස්සේ වෙදමාතයා ආවා ඇවිල්ලා චෙක් කරා. ඇඟේ අතල්ලා බැලුවා. ඔය මෙර්ච් එක කෙනෙක් නායි කොහමද කාටද පින් කරක් මේ කරලාද මේ ආයිත් එවිලා ඉන්නේ කියලා ඇහුවා. මැරිලා ආපහු පණ ආවා කියලා කිව්වා. ඊට පස්සේ මම ෆොටෝ ඉන්නම හાર્ට් එක ඇදලා පෙන්නන්න ඔයාලට තියෙන්නේ කියලා. මගේ හાર્ට් එක 100%ක්ම මේ එන්ජියෝග්‍රෑම් කරා වගේ 100%ක්ම මට හાર્ට් එක ලියලා පෙන්නුවා. ඒකේ වෙද මහත්තයා වගේ එන්ජියෝග්‍රෑම් එක කිසිම දෙයක් බැලුවේ නැහැ. වෙද මත ආපු ගම ආව කිසිම දෙයක් බය ගැසුවේ නැහැ. මට ડોක්ටර්ලා 100% බය ගැසලා මං කෙට්ටු වෙලා ගියා. ඊපස් මේට අවශ්‍ය මාසේ කිව්ව වෙද මතේ බලලා ඔය කිසි දෙයක් බය වෙන්න එපා. මම ඔය සුව කරලා දෙන්නම්. එනකොට මෙරිට්ලා අයි තිබෙදිලා ඇවිල්ලා දින්නේ. ඔය බය වෙන්න මේ සුව කරලා දෙන්න කියලා ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න කියලා මගේ හાર્ට් එක සම්පූර්ණ ඇඳා. අනේ මට හිතා ගන්න බෑ. වෙද මට මොනා කියන්නේ කියලා දෙයියෙක් වාගේ ඇත්තට මට කියන්න මට ඇඬුණා ඇත්තට මේ වෙලාවේ මට. ඇත්තට මට ඇඬුණා. මට කතා කරගන්න බැරුව ගිය වෙදමාත ලියලා දීපුවේ පෙන්වුවා. මට මම පෙන්වුවා වෙදමාත දෙකම 100% හරියට තිබුණා. 100% හරියට තිබුණා. ලියලා එන්ජොයි කරම එකෙන් ලියලා දීපේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. 100% හොඳයි. වෙදමාතටම අර සන්තෝෂයි මෙච්චර විගාට මට සුව වෙච්ච එක. වෙදමාතටම අර සන්තෝෂයි මෙච්චර විදිහට කොහොම මේ සුව වුණේ කියලා. වෙදමාත කිව්වා බේත් ඕනේ නැහැ කියලා. දැන් මාස 3කට ඉස්සර කිව්වා බේත් ඕනේ නැහැ ඔයාට මේ නතර කරමු කියලා. ඊට පස්සේ මේ මං කිව්වා නෑ වේදමාතයෝ එනකොට චුට්ට අර ස්කෑන් කරපු ගමන් පොඩ දෙන්න මං කිව්වා නෑ වේදමාත මං මේ 100%ක් හරියනම් ගම් බේ ටික ගන්නවා කියලා බොනවා කියලා කිව්වා. මමත් මගේ ගොඩක් කට්ටියට මං කියලා තියෙන්නේ. අර කාඩ් එකේ ඔක්කොම ගොඩක් දන්න කට්ටියට හાર્ට් ප්‍රොබ්ලම් තියෙන කට්ටියට මං WhatsApp කරලා ගොඩාක් කට්ටියට මං WhatsApp කරලා තියෙනවා.